Hey guys, welcome back to my channel. ඔන්න අද finally මම වීඩියෝ එකක් අරගෙන ආවා. හැබැයි මේක ඔයාලා හිතන જાතියේ travel vlog එකක් නන් නෙමෙයි. මම මේ වීඩියෝ එකකින් කියන්නේ ඇයි මම මෙච්චර දවස් vlogs ගේන්න සති ගණන් මාස ගණන් පරක්කුනේ කියලා. ඕකේ මම කෙලිම කතාවට එන්නම්. මම බිස්නස් එකක් පටන් ගත්තා guys. මම පටන් ගත්තා clothing business එකක්. ඒකේ නම තමයි OMG oh my god. ඔයාලා මාත් එක්ක ඉස්සෙල්ලාම මගේ vlogs බලාගෙන ඉන්නවා නම් දන්නවා මේ නමට පොඩි reason එකක් තියෙනවා. මම ගොඩක්ම කියන වචනේ කියලා මට හැමෝම ගොඩක් කට්ටිය මගේ යාළුවෝ ඊළඟට Instagram එකෙන් එහෙන් මෙන් ඔය messages කරලා හැමෝම මට කියනවා මම හැමතිස්සෙම oh my god කියන එක ගොඩක් කියනවා කියලා. මට ඒ කියන්නේ දෙන්නෙද්ද කොහෙද බැනලත් අර මුල් දවස්වල මගේ ග්‍රීස් vlog එකේ එහෙම දාලා තිබ්බා මෙයාගේ කටේ oh my god ඒ අරේට වෙන දෙයක් නෑ ඕම කියලා. ඇත්තටම ඊට පස්සේ මම හිතුවා wait like මම ඒක හැමතිස්සෙම ඇත්තට කියනවා. මොකද මට මාකරේ දෙයක් දැක්කම oh my god guys oh my god කියලා ඒක කියවෙනවා. ඔයාලා දන්න already මගේ vlogs බලනවා නම් කොහොම හරි මට එකපාරට business idea එකක් I mean business idea එක කලින් ඉඳන් තිබ්බා. හැබැයි නමක් එකපාරට ආවා okay මම OMG කියලා oh my god කියලා මම brand එකක් පටන් ගත්තා නම් හරි කියලා මගේ නම් ඒ කියන්නේ brand name එකක් දාගත්තා නම් හරි කියලා. ඕකේ දැන් මම කියන්නම් මගේ brand එක නම oh my god OMG. මම මොනවාද links ටික ඔක්කොම පල්ලා description එකේ දාන්නම් check කරන්න ගිහිල්ලා. ඉතින් මම කියන්නම් මොනවාද මම මේකේ sell කරන්න කියලා. මේක මොන පටන් ගන්නෙම මුලින්ම sell කරන්න guys ඇඳුම්. හරිද? ඇඳුම්. මම කලින් මේ වගේ ලංකාවේ ඉන්න කාලේ පොඩි small businesses කරලා තියෙනවා. එක එක ඒවා කරලා තියෙනවා. මෙහෙ ඇවිල්ලා try කරලා තියෙනවා. හැබැයි මේ OMG කියන brand එක අර කරන එක මගේ කියන්නේ හිතේ තියාගෙන හිටිය ගොඩාක් කල්. ඒක start කරේ නෑ මම. ඊට පස්සේ මට හිතුණා ඇයි හැමදාම මේක කල් දාන්නේ හැමදාම මේක කල් දාන්නේ මම නිකන් perfect time එක නිකන් ඉන්නවා. එහෙම ඒ හින්දා මේ පටන් ගත්තා නම් හරි. ඔක හරි වෙලාවක් කරගෙන ඉන්න නැතුව perfect time එකක් කරගෙන ඉන්න නැතුව I'm just gonna start it කියලා මම දැන් මාසයක් විතර තිස්සේ ඉඳන් පොඩ්ඩක් plan කරලා ඒව මේව කරා. by the way පොඩ්ඩක් ඉන්න මේ අත රතු වෙලා තියෙන එක ගණන් ගන්න එපා. මම මෙහෙම කළා. මගේ ඇඟ හරිම sensitive. හරිද? by the way guys අද මගේ nails තියෙනවා. කැඩිලා නැහැ එකක්වත්. ඒක අදාළ නැති කතාවක්. කොමෙන් හරි. ඉතින් මම මොකද කීකිරි මම මට ඒක තමතුණා. මං හිතේ මේක දැන් ගොඩක් දවස් ඉඳන් හිතේ තියාගෙන හිටියා කරන්න හම්බුනේ නැහැ කියලානේ. හම්බුනේ නැහැ නෙමෙයි ඇත්තටම අර perfect moment එක නිකන් තමයි හිටියේ. කොහමද ඔන්න දැන් මම start කරා. හරිද? and අද තමයි start කරේ. මම YouTube එකේ පොඩි post එකක් දැම්ම ඔයාලා already දැකලාද දන්නේ නැහැ. මගේ ගොඩක් කට්ටිය මගේ followers ලා ගොඩක් කට්ටිය මගේ business page එකත් follow කරනවා. මට හරිම happy. Thank you so much. ඔයගොල්ලෝ හැමෝටම අදයි launch කරේ. අද වෙද්දි මට 490ක් ඉන්න Instagram එකේ followers ලා. කියන්නේ products තාම එළියට දාන්නේ නැතුව. කොහොම හරි 2026 6 වෙනි මාසේ 6 වෙනිදා ඔන්න ගානට අද මම business එක launch කරා. okay. දැන් මම පෙන්නන්නම් ඔයාලට මොනවාද මේකේ මම මගේ first collection එකට දැම්මේ කියලා. ඔයාලට already පේනවා වගේ මම මේ ඇඳගෙන ඉන්න ඇඳුම means මේ blouse එක, t-shirt එක, top එක whatever you call it. මේකත් මගේ මේකේ තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙනවා කියන්නේ මගේ brand එකේ first collection එකේ තියෙනවා. හරිද? මෙහෙම තමයි පිටිපස්ස. මම cap එක දාගෙන ඉන්න ළමයි මම දැන් මේ flight එකක් ඉවරලා මගේ makeup එක මේවා කරලා මේවා විතරයි ඔළුව තෙල් වගේ. ඕකේ නැත්නම් මේ ගේ ඇතුලේ cap දාන්න මම ඉන්නේ නෑ සාමාන්‍යයෙන්. හරි. මේ තමයි පළවෙනි එක. මේ මගේ favorite එක. මේක මගේ type. ඉන්න පොඩයි නන්ටි අරගෙන. ඊට කලින් කියන්න ඕනේ guys ඇඳුම් පෙන්නන්න කලින් අනිත් එකක් පෙන්නලා ඉවරයි already. කියන්න ඕනේ මගේ business එක ගැන පොඩ්ඩක් මට ඒක කියන්න අමතකුණා. okay දැන් මම මේ brand එක පටන් ගන්න අවුරුදු එකමාරකටත් වඩා ඇත්තටම දෙකකටත් වඩා නෑ දෙකක් වගේ හිතෙන දෙයක්. ඒ කියන්නේ අපේ ලංකාවේ මම දැකපු දෙයක් තමයි එක types විදියට එක styles අඳින අයට එකම තැනකින් ඇඳුම් ගන්න නැහැ. ඒ කියන්නේ එකම වහලක් යටින් ගන්න නැහැ. ඉතින් මට ඕනම style එකක් අඳින ඕනම කෙනෙක්ට ඕනම vibe එකක් තියෙන කෙනෙක්ට හරියන්න
බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න ඕනම ඇඳුමක් තියෙන දැන් හිතන්න කියන්නේ දැන් මේක මගේ ටයිප් ඔයාලා මගේ YouTube එකේ වීඩියෝස් දකින්නකොට තේරෙනවා නිකන් අර පොඩ ප්ලේෆුල් අර ෆන් අර එහෙම ටයිප් තමයි මම අඳින්නේ මං ආස මේව අඳින්න ඉතින් මේ වගේ ඊට අමතරව පොඩ එලිගන්ට් ඒවා ඉස්සරහට එනවා ඊට අමතරව හිතනවා නිකන් කළු පාටට ගොඩක් කැමති මං ඒකටත් කැමති guys අනේ ගාතේ ග්‍රාන්ජ් ටයිප් වලට අඳින්න ආසේව එහෙම එනවා දැන් පොඩ්ඩක් විතර this is not Y2K type but පොඩ්ඩක් විතර ඒ type දැන් මම first මොනවාද collection එක දැම්මේ ඔයාලා already දන්න ඇති මම Stranger Things obsessed right as you can see මගේ ගොඩක් තියෙනවා නම් මම කොහෙන් හරි ඉතින් ඒ කාලෙත් එක්ක අනේ අර ඒකේ තියෙන ගොඩක් අර stripes ඇඳලා ඉතින් මම ඒකට හරි ආසයි හරිද ඉතින් ඒ හින්දා first collection එක stripes විදියට යන්නේ මම පෙන්නනම් අනිත් ඇඳුම් දෙක මම ඔයාලට මේ background story එකක් කිව්වේ okay wait okay මේ තියෙන්නේ අනිත් top එකක් මේක පොඩ baggy යන්නේ oh my god මට කියන්න අමතකුණා oh my god anyways මට කියන්න අමතකුණා මේ මම මේ ඔක්කොම Pinterest එකෙන් තමයි ideas ගන්න සාමාන්‍යයෙන් මම හරි ආසයි Pinterest එක බලන්න Pinterest එකෙන් තමයි ඉතින් මම ගොඩක් වෙලාවට එක outfit ideas අනම් මම ඉතින් ගොඩාක් save කරන් ඉන්න මම දන්නවා ඔයාලත් ගොඩ දෙනෙක් Pinterest එකේ දේවල් save කරගෙන නැති හැබැයි ඒක තාම ඔයාගේ cupboard එකේ නෑනේ නේ ගොඩක් දේවල් ඉතින් අන්න ඒකට තමයි එන්න මගේ shop එකට I mean shop එකක් නෑ online එකක් තියෙන්නේ එන්න මගේ page එකට මේ ඔක්කොම මම Pinterest එකෙන් දැකලා oh my god I need it කියලා අරගෙන දාගත්ත ඇඳුම් by the way මාරම quality මේ බලන්න quality මම නිකන් අර බැංකොක් වල අර ඉන්න මේ live කරන කෙනෙක් වගේ අර shop එකක් ඇතුලේ මේ මෙහෙම පෙන්නගෙන කොහමද guys මාරම quality මේ හරි බරයිත් එක්ක හරි බර නෑ බරයි මේ හරිම quality හරිම shock මම මේ ටික ඇඳලා පෙන්නන්න එතකන් check the photos by the way මේ photos උත් ගත්තේ මම ඔයාලා දන්නේ නැත්නම් already මම ඉස්සර photographer කෙනෙක් මේ රස්සාව කරන්න එන කලින් ඉතින් මේ photos උත් ගත්තේ මම ඇත්තට මේ ඇඳුමේ photos ගත්තේ camera එකෙන් ඊට පස්සේ photos ගන්නකොට මම මේ behind the story එකක් ඔයාලට කියන්නේ photos ගන්නකොට අපිට කොහොම permit එකක් නැතුව photos ගන්න බෑ කියලා cam එකෙන් ඒ හින්දා අපි phone එකෙන් ගත්තා I mean මම phone එකෙන් ගත්තා කොමෙන් හරි ඒ පළවෙනි ඇඳුම එක sorry දෙවෙනි ඇඳුම එක දෙක ඊළඟට මෙන්න මේක මම ඇඳලා පෙන්නන්නම් හරිද පොඩ්ඩක් ඉන්න මම මේ ඇඳ කලින් ඒ හින්දා ඒක මියලා තියෙන්නේ okay see මේක තමයි ඇඳුම මම මේ ඇඳලා පෙන්නන ලස්සනට එතකන් ෆොටෝ එක බලන්න හරිම ලස්සනයි ඇඳුම okay ඊළඟ ඇඳුම මේ තියෙන්නේ මම දන්නවා මෙහෙම දැක්කම නිකන් ඒක බෙඩ් ෂීට් එකක් වගේ පේන්නේ කියලා but ඒක ඇඳුම හරිම ලස්සනයි see හරිම ලස්සනයි මේ ඔක්කොම පොඩ baggy යන්නේ මේකයි අර අනිත් මම පෙන්නපු pink එකයි ඇරෙන්න අනිත් එක පොඩ baggy යන්න තියෙන්නේ අනේ comfortable ලස්සනට අඳින්න තියෙන හරිම ලස්සනයි and මට I can't wait to wear these මම එක layers වලට එළියට යද්දි and one more wait අනිත් එක තමයි මේක sorry මේකයි තමයි මේ baggy නැත්තේ හරිද මේ ගොඩක් අර fitted වගේ යන එක අනිත් ඒවා ඔක්කොම පොඩක් baggy යන්නේ හරි ලස්සනයි ඒක හරි ලස්සනයි කොහොමද හරිනේ පරණ කාලේ Stranger Things එකේ කාලේ වගේ තමයි තියෙන්නේ අඳුන් ටික okay so මට තව කියන්න ඕනේ අපේ පළවෙනි orders 25ට free gift එකක් හම්බ වෙනවා ඒක තමයි socks random හම්බෙන්නේ පහක් තියෙනවා ಜಾති පහෙන් එකක් random හම්බ වෙනවා මේ තියෙන එකයි හරිම ලස්සන burgundy color එකක් තියෙන්නේ දෙකයි ඊළඟට අර තඩි stripes තියෙනවා see ඔක්කොම theme එකට යනවා and ඊට වඩා ටිකක් kettu stripes and kettu stripes මේ ටික තමයි තියෙන්නේ I mean මේ ටික තමයි free හම්බ වෙන gift පළවෙනි 25 order පළවෙනි orders 25ට මේකින් එකක් මොකක් හරි එකක් free හම්බ වෙනවා. ඔයාලා කැමති නම් මට Instagram එකෙන් දාන්න මොන එකද ඕනේ කියලා. ඒක තියනවා නම් ඉතුරු වෙලා තව ඔයාලට දෙන්න. Okay. ඉතින් ඕක තමයි මගේ brand එකේ ඇඳුම්. මම අන්තිමට ඔයාලට ඇඳලා මෙහෙම පෙන්නන්නම්. මට කියන්න ඕනේ මම description එකේ දාන්නම් ඔක්කොම Instagram ඊට පස්සේ Facebook ඊට පස්සේ TikTok ඔය තුන දාන්නම්. ඉතින් මට මාව follow කරන්න කැමති නම් ඇඳුම් ගන්න. So yeah prices ඔක්කොම මට දැන් මතක නැහැ මම ඒක ඔක්කොම page එකේ දැම්මා guys.
Instagram page එකේ තියෙනවා. Facebook එකෙත් තියෙනවා. දෙකින් එකක ඉන්නවා නම්. So yeah, ඔක තමයි මට කියන්න ඕනුනේ. මම හිතනවා කම්මැලි නැතුව තිය කියලා. And promise guys, මොන business එක කරත් මම ඔයාලට travel vlogs ගේනවා. මේ මාසේ මම ලස්සන place එකකට යනවා. I mean already ගිහින් තියෙන රටක වෙන පැත්තකට යනවා. So yeah, මම ඔයාලට ඒකේ videos අරගෙන එන්නම්. That's it. ඉතින් මගේ brand එක follow කරන්න ඔයාලගේ ඉස්සරහට ඔයාලා කැමති styles ඇඳුම් එනවා. පොඩ්ඩක් different විදිහට කරන්න වෙනස් විදිහකට. So yeah, that's it. Thank you so much. Bye bye.